Hi, good evening everyone. අපි අද චෙස් පෝල් වැඩසටහනේ රශ්මී විද්‍යා චෙස් සංගමයේ චෙස් පෝල් වැඩසටහනේ දෙවනි අධ්‍යයනයක අපේලා ඉතුරුලා ඉන්නේ අද. අද චෙස් පෝල් වැඩසටහනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෙස් බෝඩ් එකේ ඉත්තන්ගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අද උගන්වන ඒ ඉන්ට්‍රොඩක්ෂන් එක හරහා උගන්ට එනවා වෙන ප්‍රශ්න ඇසීමයි අපි ඒකට උත්තර දෙන සෙෂන් එකක් එනවා. ඊට පස්සේ අද ලෙසන් එකෙන් අපි ක්විස් එකක් ඉදිරිපත් කරනවා. හරි. අපි අපි එන අද මේ අපේ කතා කරන පළවෙනි ඉත්තන් ගැන කතා කරමු. චෙස් බෝඩ් එකේ වැදගත් ඉත්තෙක විදිහට අපිට කියන්න රුක්. රුක් රුක්ගේ ෂේප් එක ඇවිල්ලා තියෙන්නේ මේ රුක්ගේ ෂේප් එක ඩිරයිව් වෙලා තියෙන කාසල් එකක් හිතන්න. ඒ කාසල් එකේ ෂේප් එක රුක්ගේ ෂේප් එක තියෙන. රුක් කෙනෙක්ට පුළුවන් කෙලින් අතර හරි හරස් අතර හරි ඕනම කොටු ගානක් මූව් කරන්න. ගේම් එක පටන් ගන්නකොට හැම ප්ලේයර් කෙනෙක්ටම රුක්ස්ලා දෙන්නෙක් හම්බ වෙනවා. ඊට පස්සේ නෝට් ගන්න ඕන දෙයක් තමයි රුක්ස්ලට අනිත් ඉත්තන් උඩින් මූව් කරන්න බෑ. මම ඒක දැන් මේ ඔයගන්ට ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම් ඩීචෙස් කරන ස්ටඩි කියලා ෆීචර් එකක් තියෙනවා. ඒක ඇක්සස් කරන්න මේ ඔයාලා කරන්න ඕනේ teachers.org/study කියන වෙබ්සයිට් එකට යනවා. teachers.org/study. එතනදී study new learn. එතනදී teachers එකෙන් පෙන්නනවා දැන් group ගේ lesson එක. එතනදී මේ group ගේ movement එක දැන් අපි demonstrate කරන්න මේ පාවිච්චි කරන්න මේ tool එක. මෙතෙන් දැන් මම මේ group එක select කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති දැන් group එක හරස් අතරත් කෙලින් අතරත් ඕනම කොටු ගන්නක් යන්න පුළුවන්. එතකොට දැන් මූව් එකක් කරලා පෙන්නන්න. එතකොට දැන් රුක් E2 විසිට C2 දක්වා මූව් කරපු එකෙන් අපිට දැන් පේනවා ආයි රුක්ට හරස් අතරත් කෙලින් අතරත් ඕමන කොටු ගන්නක් යන්න පුළුවන්. තව මූව් එකක් කරලා පෙන්නන්න. දැන් ආයි රුක්ට ඕනම අතක යන්න පුළුවන්. කියන්නේ හරස්ව කෙලින් අතට ඕනම කොටු ගන්නක් යන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන ඊට තමයි බිෂප්. බිෂප් චෙස් බෝඩ් එකේ ඉන්න තවත් වැදගත් ඉත්තේ. බිෂප්ගේ මූවමන්ට් එක කතා කරොත් අපි කියන්නේ බිෂප්ට අදීම් කරන්න පුළුවන් විදිය බිෂප්ට හරස් අතට ඕන තරම් කොටු යන්න පුළුවන්. ප්ලේයර් කෙනෙක්ට බිෂප්ස්ලා දෙන්නෙක් හම්බ වෙනවා ගේම් එක පටන් ගන්නකොට. ඒකේ බිෂප්ස්ලා දෙන්නගේ මෙහෙම එකක් තියෙනවා. එක බිෂප් කෙනෙක්ට යන්න පුළුවන් එක පාටක කොටු වල විතරයි. දැන් අපි උදාහරණයකට ගමු බෝඩ් එකේ එක බිෂප් කෙනෙක් ඉන්න ලයිට් කොටුවක ලයිට් ස්ක්වයර් එකේ. එතකොට මේ බිෂප්ට ගේම් එක ඉවරනකල් නැත්නම් ඒ බිෂප් අයින් වෙනකල් බිෂප්ට යන්න පුළුවන් ලයිට් කොටු වල හරස් අතර කියන්නේ ඇලපේජි වලට විතරයි. ඒක බිෂප්ටම ආවේනික ලක්ෂණයක්. ඊට පස්සේ
මෙතනදී නෝට් කරන්න ඕනේ විශේෂයෙන් බිෂප්ස්ලට අනිත් ඉත්තන් උඩින් මූව් කරන්න බෑ. ඒක මම මෙතනදී ආයි ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම් විශේෂ. දැන් ඔයාලට පේනවා ඇති මම මේ රීසෙස් එකේ බිෂප් ගැන මේ ලර්න් ආටිකල් එකට ඇවිල්ලා තියෙන්නේ. බිෂප් අපි මේ පොසිෂන් එක ගත්තාම බිෂප් ඔයාලට පේනවා ඇති දැන් මේ හයිලයිට් කරලා තියෙන කොට වලින් මේ බිෂප්ට යන්න පුළුවන් මේ පාත් එක වෙන්නලා තියෙනවා. මේ අතට මේ අතට මේ අතට ඔයාලට ආයි පේනවා ඇති බිෂප්ට යන්න පුළුවන් රයිට් ස්ක්වයර්ස් වල විතරයි. දැන් මම තව මූව් එකක් කරලා පෙන්නුවොත් ආයි බිෂප්ට යන්න පුළුවන් මූව්ස් පෙන්වන්නේ ඔක්කොම රයිට් ස්ක්වයර්ස් වල. ඒ වගේ. එතකොට දැන් මෙතනදී මේ කලින් පෙන්වන රයිට් ස්ක්වයර්ස් බිෂප් එකෙන් දැන් පෙන්වන්නේ ඩාර්ක් ස්ක්වයර්ස් බිෂප් එක. මේ බිෂප් ගෙත් ඔයාලට පේනවා ඇති බිෂප් කොතනට ඇද්දත් බිෂප්ට මූව් කරන්න පුළුවන් ඩාර්ක් ස්ක්වයර්ස් තියෙන ඇලබේලි විතරයි. හරි. අපි ඊළඟ ඉත්ත ගැන කතා කරන්න දැන්. ඊළඟ ඉත්ත ක්වීන්. චෙස් බෝඩ් එකේ ක්වීන්. චෙස් බෝඩ් එකේ ක්වීන් ගේ විශේෂත්වය තමයි පළවෙනි එක තමයි කී නෑ. පළවෙනි තමයි කිං ළඟ ඉන්නේ. ඒක ඔයා පළවෙනි සෙෂන් එකේ හරියට බලාගෙන හිටියොත් ඒක හරියට පේනවා ඇති. හරි. ක්වීන්ගේ බලයන් බලය එන්නේ රොක්ගේ බිෂප්ගේ බලයන් දෙකේම එකතුවක් විදියට. ඔයාලා එතන බෝඩ් දැන් මෙතන මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන බෝඩ් එකේ තියෙනවා වගේ හයිලයිට් කරලා තියෙන මූව්ස් ටික තමයි ක්වීන්ට කරන්න පුළුවන් මූව්ස් ඔක්කොම. දැන් කලින් පෙන්නපු පීසස් දෙක අපල මූව්ස් එක බැලුවොත් අපිට පේනවා ඇති හරස් හතරක් දිග හතරක් ඕන තරම් මූව්ස් කරන්න පුළුවන් කියලා පේනවා. ඒ කියන්නේ රුක් වගේ මේ සිරස් පේලිස් වලට බිෂප් කෙනෙක් වගේ ඇලපේයි වලටත් යන්න පුළුවන්. ඒ මෙතන බිෂප්ගෙන් බිෂප්ගේ ගමන් මාර්ගයේ වෙන වෙනස තමයි මෙතන ක්වීන්ට ඇලපේලි වල ඕන කියන්නේ ඕන පාටක ඇලපේලි වල යන්න පුළුවන්. ලයිට් ස්ක්වයර්ස් වල ඇලපේලි වල යන්න පුළුවන්. ඩාර්ක් ස්ක්වයර්ස් වල ඇලපේලි වල යන්න පුළුවන්. ඒක මම දැන් ඩෙමොන්ස්ට්‍රේට් කරලා වෙන්නම්. ඊජස් හරි අපි දැන් ඇවිල්ලා තියෙන ඊජස් එකේ ක්වීන් ගැන අපි කලියු. මෙතනදී ආර පේන මෙතනදී ආර පේනවා ඇති දැන් ක්වීන්ට ඩයගනලි يعني ඇලපේලි අතටත් සිරස් අතටත් ඕන මූව්ස් ප්‍රමාණයක් කරන්න පුළුවන්. يعني ඕනම දුරකට මූව්ස් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් වෙන මූව් එකක් කරනවා. දැන් මම කලින් ඊටු ලයිට් ස්ක්වයර් එකකින් ඩාර්ක් ස්ක්වයර් එකට ගියා. දැන් මට පේනවා ඇති ක්වීන්ට මූව් කරන්න පුළුවන් ඩාර්ක් ස්ක්වයර්ස් වල ඇලපේලි වලට. ඒක බිෂප්ට කරන්න බෑ. මෙතන ක්වීන්ට කරන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ ඉත්තට මූව් වෙන්න හදන්නේ. චෙස් බෝඩ් එකේ අපි කතා කරන ඊළඟ ඉත්ත තමයි කිං. කිං ගත්තොත් චෙස් බෝඩ් එකේ වැදගත්ම ඉත්ත. ඒ කියන්නේ දැන් අපි යුද්ධයක් හිතනවා. යුද්ධේ හිතා ගන්නකොට යුද්ධේ කියන්නේ පාලනය කරන්නේ කියන්නේ යුද්ධේ මැනේජ් කරන කෙනෙක් ඉන්නවා. ඒ මැනේජ් කරන කෙනා නැති වුණාම මේ යුද්ධේ කරන්න අමාරුයි. කරන්න බෑ. ඒ වගේ රෝල් එකක් තමයි කිං කරන්න විතර. එතකොට කිංගේ වැදගත්කමට පේන ඇති දැන් චෙස් බෝඩ් එකේ. චෙස් බෝඩ් එක සාමාන්‍යයෙන් අපි කතා කරනකොට යුද්ධයකට සමාන කරන්නේ. එතකොට කින්ට කරන්න පුළුවන් මූව්ස් ගැන කතා කරොත් කින්ට ඕනම දිශාවකට එක් තනි මූව් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තනි කොටුවකට යන්න පුළුවන්. එතනදී කන්ඩිෂන් එකක් තියෙනවා. වෙන පීස් එක ගමන් මාර්ගයෙන් බ්ලොක් වෙන්න බෑ. එතන.
ඊට පස්සේ දැන් චෙස් ගේම් එක ආරම්භ කරනකොට චෙස් බෝඩ් එකේ දෙපැත්තේ පෙරේස්ලා දෙන්නට එක කිං කෙනෙක් බැගින් හම්බ වෙනවා. දැන් මම පෙන්වන්න හදන්නේ ඊළඟට චෙස් බෝඩ් එකේ කිංගේ මූවමන්ට්ස්. හරි දැන් ඔයාලට පේනවා ඇති මම මේ මෙතන ඩීචෙස් වල ලර්න් වල කිංගේ ඔය මූවමන්ට්ස් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න ආරම්භ තියෙනවා. ඔයාලට දැන් පේන විදිහට කිං මේ කිං වටේ highlight කරලා තියෙන ස්ක්වයර්ස් ටික තමයි කිංට යන්න පුළුවන් possible ස්ක්වයර්ස් ටික. මේ වටේ තියෙන කොටු ඕනම එකකින් එකකට යන්න පුළුවන් කිංට. දැන් අපි කිංව D3 සිට C4 මෙතන ඇද්දා. දැන් එතනදිත් ඔයාලට පේනවා ඕනම අතකට මූව්ස් හදින්න පුළුවන්. එකක්. මේ වගේ. හරි. හරි. අපි දැන් කිංගෙන් කතා කරලා ඊළඟට අපි යන්න හදන්නේ නයිට් චෙස් බෝඩ් එකේ. චෙස් බෝඩ් එකේ නයිට් ගත්තොත් නයිට්ගේ විශේෂත්වයක් තියෙනවා චෙස් බෝඩ් එකේ. ඒ විශේෂත්වය නම් දැන් අපි කලින් කතා කරපු විදිහට චෙස් බෝඩ් එකේ අනිත් කිසිම ඉත්තෙක්ට අනිත් ඉත්තා උඩින් මූව් කරන්න බෑ. මෙතනදී නයිට් ඕනම ඉත්තෙක් උඩින් යන්න පුළුවන්. එතකොට නයිට්ගේ මූව්ස් ගැන කතා කරොත් නයිට් එල් හැඩයකින් යන්න පුළුවන්. ඒ කියන්නේ නයිට්ගෙන් එළියට කොටු දෙකයි උඩට හරි යටට හරි හරහට හරි කොටුවක් මූව් කරන්න පුළුවන්. ගේම් එක පටන් ගන්නකොට එක සයිඩ් එකකට නයිට්ස්ලා දෙන්නෙක් වගේ හම් වෙනවා. මෙතනදී අර බිෂප්ගේ වගේ කලර් රූල් එකක් ඇප්ලයි වෙන්නේ නැහැ. මොකද නයිට් මේ එක ස්ක්වයර් එක ලෑන්ඩ් කරාන් පස්සේ මේ කලර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක මම දැන් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නනවා. දැන් අපි රිටෙස්ට් එක කියලා ඉතින්. දැන් මම නයිට් මේ සිලෙක්ට් කරාම අපිට පේනවා ඇති නයිට්ගේ මේ පොසිබල් මූව්ස් ඔක්කොම. එතනදී පේනවා ඇති දැන් ලයිට් ස්ක්වයර් කියන නයිට් යන්න පුළුවන් ස්ක්වයර්ස් ටික ඩාර්ක් වුණාට දැන් ආයි මූව් එකක් ඇද්දම අර වෙනදී නයිට් දැන් ඉන්නේ ඩාර්ක් ස්ක්වයර් එක. ඒ නයිට් එක යන්න පුළුවන් ලයිට් ස්ක්වයර්ස් වලට. නයිට් එල් ෂේප් එකට යන්න පුළුවන් කියන්නේ මේ මේ වගේ මූව්ස් කරන්න පුළුවන්. මේ විදිහට මූව්ස් කරන්න පුළුවන්. නයිට් එක දැන් මූව් කරලා පෙන්නනවා. හරි දැන් මම නයිට් කෙනෙක්ට ඉතින් උඩින් යන්න පුළුවන් කියලා කියන්නේ. දැන් මෙතනදී අපි තරුවක් ඉච්චෙක් විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඇති දැන් නයිට් ඒක උඩින් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනට මූව් කරන්න පුළුවන් නයිට්. එතනින් පේනවා ඔයාලට මේ නයිට් ඉතින් උඩින් යන්න පුළුවන් කියලා තියරි එක. හරි ඊළඟට අපි චෙස් බෝඩ් එකේ කතා කරන්න යන්නේ ඉතින් ගැන බලුවා. ඊළඟට කතා කරන්න යන්නේ පෝන් ගැන චෙස් බෝඩ් එකේ. චෙස් බෝඩ් එකේ පෝන් ගැන කතා කරන්න ගියොත් චෙස් බෝඩ් එක එක පැත්තකට පෝන්ස්ලා 8 දෙනෙක් බැගින් සිටිනවා. ඒ පෝන්ස්ලා මූව් කරන විදිහේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ පෝන්ට අදින්න ලැබෙන يعني ඒ ස්පෙસિෆික් පෝන්ට අදින්න ලැබෙන පළවෙනි මූව් එකේ පෝන්ට එක මූව් එකක් හෝ මූව්ස් දෙකක් අදින්න يعني එක කොටුවක් හෝ කොටු දෙකක් ඉස්සරහට අදින්න පුළුවන්. ඊට පස්සේ මූව් එකක් අදිනවා නම් පෝන් කෙනෙක්ට අදින්න පුළුවන් ඉස්සරහට එක කොටුවක් විතරයි. මෙතනදි ඉනිෂියල් මූව් එක පෝන් කරනකොට පෝන්ට අනිත් ඉත්තන් උඩින් මූව් කරන්න බෑ. ඒක තමයි මම ඩෙමොන්ස්ට්‍රේට් කරන්නේ. හරි මම ඩීටේල්ස් එක වල ෆෝන් කෙනෙක් ගැන ආටිකල් එකක් අරගෙන. මෙතනදී අර පේනවා දැන් ෆෝන් ඉන්නේ පටන් ගන්න සෙකන්ඩ් රෑන්ක් එකේ නෙමෙයි. කියන්නේ ෆෝන් කෙනෙක් මූව් එක පටන් ගන්න මේ රෑන්ක් එකේ ඉඳන්. මෙතන නෙමෙයි ෆෝන් ඉන්නේ. ඒ කියන්නේ ෆෝන්ට අදින්න පුළුවන් එක කොටුවයි. මෙතන පෙන්වනවා වගේ. මේ විදිහට. හරි දැන් අපි කතා කරන්නේ ෆෝන් කෙනෙක් ස්ටාර්ටින් රෑන්ක් එකේ ඉන්න කේස් එක. ඒ කියන්නේ සෙකන්ඩ් රෑන්ක් එකේ.
මෙතෙන්දී එයාට පේනවා ඇති ෆෝන් හයිලයිට් ඉස්සරහට හයිලයිට් කරලා තියෙනවා වගේ ෆෝන්ට ඉස්සරහට එක කොටුවක් හෝ කොටු දෙකක් මූව් කරන්න පුළුවන්. එක්ක මේ විදිහට මූව් කරන්න පුළුවන්. නැත්නම් එක කොටුවක් විතරක් ඉස්සරහට ගිහින් පුළුවන්. හරි. එතකොට ඉතින් එන ඩිස්කෂන් එකේ එච්චර අදට තියෙන්නේ. ඊළඟට අපි යන්නේ මේ අද මේ සෙෂන් එකේ ක්විස් සෙග්මන්ට් එකට. එතකොට අද කලින් සෙෂන් එකට වඩා පොඩි වෙනසක් තියෙනවා. අද පෝල් එකේ ඉන්නේ Zoom එක හරහා. ඒ කියන්නේ ඔයාලට මොනවද කරන්න ඕනේ නැහැ පෝල් එක හම්බ වෙනවා. ඒකට ආන්සර් කරන්න තියෙනවා. හරි. පෝල් එකේ තිබ්බේ රුක්ට ෆොටෝකට අදින්න පුළුවන්ද කියලා එතනදී ආන්සර් වෙන්නේ ඒ රුක්ට එතන මේ අදින්න පුළුවන්. මොකද රුක්ට අපි කලින් කතා කරා වගේ කෙලින් අතට හෝ හරස් අතට ඕනම දුරක් කියන්නේ යන්න පුළුවන්. එතනදී මේ මාක් කරලා තිබ්බ ෆොටුව තියෙන්නේ ඒ වගේ ලයින් එක. එතකොට එතනදී උත්තරේ නිවැරදි. අපි යමු ඊළඟ ක්වෙස්චන් එකට. හරි. මෙතනදී දෙවෙනි ප්‍රශ්නේදී ඉදිරිපත් කරලා තියෙන විදියට මේ කළු බිෂප්ට මෙතන කොටුවට අදින්න බැහැ. ඒ අදින්න බැරි ඇයි කියලා කතා කරොත් කලින් කිව්වා වගේ බිෂප්ට යන්න පුළුවන් ඇලපේලි වලට. ඒ කියන්නේ ඒ පාටේම ඇලපේලි වලට යන්න පුළුවන්. දැන් මෙතනදී මේ බෝඩ් එකේ පෙන්වලා තියෙන විදියට මේ බිෂප් නෑ මෙතන මේ හයිලයිට් කරලා තියෙන කොටුව තියෙන ලයිට් ස්ක්වයර් එක. ඊළඟට ඔයාලට පේනවාට පැහැදිලිව පේනවා ඇති බිෂප්ට යන්න පුළුවන් ඩයගනල්ස් වල නෙමෙයි එක තියෙන්නේ. ඒ කොටුව. එතකොට උත්තරේ වෙන්නේ මේ බිෂප්ට මෙතන මේ කළු කොටුවට අදින්න සුදු කොටුවට අදින්න බෑ. අපි ඊළඟ ක්වෙස්චන් එකට යමු. හරි අපි එහෙනම් මේකේ මේ ක්වෙස්චන් එකේ ඩිස්කෂන් එකට යමු. මෙතනදී පේනවා ඇති මේ ක්වීන්ට මූව් කරන්න බැරි ඇයි කියලා කලින් කතා කරා වගේ ක්වීන්ට යන්න පුළුවන් හරස් අතට නැත්නම් උඩ අතට නැත්නම් ඇලපේලි හරහා. මෙතනදී ඇලපේලි වල කලර් එක හරි ඒ කියන්නේ කළු පාට කොටුවක් තමයි තියෙන්නේ. එදාට පේනවා ඒ කළු පාට කොටුව ඇලපේලි කියන්නේ ක්වීන්ට යන්න පුළුවන් ඇලපේලි නෙමෙයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවාද දැන් මේ ක්වීන්ට එතන ඒ කොටුවට යන්න බෑ එක මූව් එකකින්. හරි එතකොට ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ නොහැකි. අපි ඊළඟ ක්වෙස්චන් එකට යමු. හරි අපි මේ ක්වෙස්චන් එක ඩිස්කෂන් කරලා දැන් යමු. මෙතනදී මේ කින්ට මේ මූව් එක කරන්න පුළුවන්. කිං එකට ඒ කියන්නේ පාට ගැන නොසලකා ඒ කියන්නේ මොන පාට වුණත් කින්ට වටේ එක කොටුවක් අදින්න බෑ. කිං වටය එක කොටුවකට මූව් එකක් කරන්න පුළුවන්. මෙතන දැන් ඔයාලට පේනවා ඇති D5 වල ඉන්න කින්ට යන්න පුළුවන් E4 කියන කොටුවට. මොකද කින්ගෙන් එක කොටුවක් කිය දුරකින් තමයි ඒ කොටුව තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඔව් හැකි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි එහෙනම් අපි මේ ක්වෙස්චන් එකේ ඩිස්කෂන් එකට යමු. හරි මෙතනදී මේ මාක් කරලා තියෙන කොටුව බැලුවොත් නයිට් එක යන්න පුළුවන් කොටු ටික පාට පේනවා ඇති E3 කොටුවත් C3 කොටුවත් B3 කොටුවත් F4 කොටුවත් F6 කොටුවත් B6 කොටුවයි E7 සහ C7 කොටුවල විතරයි මූව් කරන්න පුළුවන්. මෙතනදී දැන් හයිලයිට් කරලා තියෙන කොටුව E2. ඒ කියන්නේ ඒ නයිට්ගේ L හැඩේම නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ කොටු තුනක්
කොටු 3ක දිගක් තියෙන එල් හැඩයකට යන්න නයිට් එක. එතකොට මෙතනදී අපි එල් හැඩයක් ඇන්දොත් අපිට පේනවා ඇති එතනදී ඒ එල් හැඩේ දිග කොටු 4ක් වෙනවා. එතකොට මෙතනදී උත්තරේ වෙන්නේ මේ නයිට් මේ සුළු නයිට් මේ කොටු වල ඇදිය නොහැක. අපි ඊළඟ ක්වෙස්චන් එකට යමු. හරි එහෙනම් අපි මේ ක්වෙස්චන් එකේ ඩිස්කෂන් එකට එන්ටර් කරමු. මෙතනදී දැන් ඩිස්කස් කරනකොට ෆෝන් ඉන්නේ 7 වෙනි රැන්ක් එකේ. ඒ කියන්නේ කළු පාට පැත්තෙන් ගත්තොත් ස්ටාර්ටින් රැන්ක් එක. ඒ කියන්නේ කළු පාට ඉස්සන් පටන් ගන්න කළු පාට ෆෝන්ස්ලා පටන් ගන්න රැන්ක් එක. එතෙන්දී කලින් කිව්වා වගේ ෆෝන් කේට අදින්න පුළුවන් මැක්සිමම් කොටු ගන්න ඉස්සරහට. වැඩිම කොටු ගන්න 2යි. මෙතෙන්දී ඔයාලට පේනවාද දැන් D7 ඉන්න ෆෝන් D4 වලට යනවා නම් ඒ ෆෝන් කොටු 3ක් පහු කරගෙන යන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ෆෝන්ගේ පළවෙනි මූව් එකේ වුණත් කොටු දෙකක් ඇත්තට D4 කොටුව ඒ කියන්නේ මෙතනදී මාක් කරලා තියෙන කොටුවට මේ ෆෝන්ට යන්න බෑ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ කළු ෆෝන් මේ කොටුවට ඇදිය නොහැක. අපි අන්තිම ප්‍රශ්නට අද දෙන අන්තිම ප්‍රශ්නෙට යමු. හරියන අද අපි අද දවසේ අන්තිම 20 ප්‍රශ්නේ ඩිස්කෂන් එකට එන්ටර් කරනවා. හරි. මෙතනදී අහන්නේ කළු ෆෝන්ට මේ මාක් කරලා තියෙන කොටුවට යන්න පුළුවන්ද කියලා. ඔයාලට දැන් පේනවා ඇති කළු ෆෝන්ස්ලා මූව් කරන්නේ 8 වෙනි රෑන්ක් එකේ සිට 15 වෙනි රෑන්ක් එකට. එතකොට ෆෝන්ස්ලා යන්නේ දැන් වයිට් පැත්තින් බලුවොත් පස්සට. එතකොට මම කලින් කිව්වා ෆෝන්ස්ලට ඒ කියන්නේ ඒගොල්ලන් ස්ටාර්ටින් රෑන්ක් එක නැත්තම් දැන් අපි කළු ෆෝන් කෙනෙක් ගැන කතා කරොත් 7 වෙනි රෑන්ක් එකේ නැත්තම් ඒ ෆෝන්ට ඉස්සරහට අදින්න එක මූව් එක. මෙතනදී ඒ ෆෝන්ට ඒ මූව් එක ඇද්දාන් පස්සේ හයිලයිට් කරලා තියෙන කොටුවට යන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ කළු ෆෝන් එක කොටුවට ඇදිය හැක. හරි එහෙනම් අද චෙස් පෝල් 2026 දෙවැනි සෙෂන් එකේ නිමාව දක්වනවා. අපි සහභාගී වෙච්ච ඔබ සැමට ස්තුතියි පළ කරනවා. ඊට පස්සේ thank you good night.